ලංකාවින්න ජනප්‍රියයි කියන නිලියක් කියන කතාවත් වෙන පොඩ්ඩක් අහන්නකු ජනප්‍රිය නිලියක් මළගෙදරක නෙමේ කොහේ ගියා ඡායාරූප ශිල්පීන් අපව ඡායාරූප ගැනීමට කතා කරනවා. නිලි රැජිනියගේ අවමංගල්‍යයට සහභාගී වෙලා ඔයාලව කවුරුත් ෆොටෝ ගත්තේ නැහැ කියලා මම පලි නැහැ. ඔයාලා මේ මගෙන් පලිගන්න යන්නේ ඊර්ෂ්‍යාවට. මට ඊර්ෂ්‍යා කරලා වැඩක් නැහැ. කොහේ හරි ගියාම ඡායාරූප ශිල්පීන් ඔයාව ඡායාරූප ගත කරන්න කතා කරන්න හිතන මට්ටමට පත්වෙන මට්ටමට මහන්සියලා වැඩ කරන්න. ඉතින් මම දන්නේ නැහැ මහන්සියලා දහන්සිලාද වැඩ කරන්න ඕනි කියලා. හැබැයි මහන්සියලා කරපු ඇක්ට් එකක් ගැන නම් අපි දැක්කා මේ කියන ජනප්‍රියයි කියන නිලිය මම නම් ජීවිතේට දැකලා නැහැ. එයා ජනප්‍රියයි කියලා එයා කියනවා. හැබැයි නිලි රැජිනියගේ හෙළයේ මහාන් නිලි රැජිනියගේ අවමංගල්‍යයට ගිහිල්ලා එයා ගෞරව කරන්න ආවා කියලා පෙන්නන්න ෆොටෝ එකක් ගහන්න එයා කරන රඟපෑම් පොඩ්ඩක් අමතක්ෂණමුකෝ. ඒ ළඟ හිටපු අම්මා කෙනෙක්වත් තල්ලු කරලා එයාගේ ෆොටෝ එක ගහගන්න එයා ලොකු වේසක් දරනවා. ඉතින් කියන්න ලොකු දෙයක් නැහැ. ලංකාවේ සමාජයෙන් අනිවාර්යෙන්ම රිජෙක්ට් කරන්න ඕනේ. මේ වගේ මිනිස්සු රිජෙක්ට් නොකර ඉන්න තරමටම සමාජ මාධ්‍ය ඇතුලේ ලංකාවේ මීඩියා වල එන්න තියෙන විස බීජ කොට වැඩි. ඉතින් මේකප් එකක් දාගත්ත පමණින් නිලියක් වෙන්නේ නැහැ. ඉතින් ඒක අනිවාර්යෙන්ම කියන්න ඕනේ ඔයා නිලියක් කියලා ඔයා කියාගත්තට වෙන කවුරුත් ඒව නිලියක් විදියට දන්නේ නැහැ. ඒක කමන්නේ ඔයා නිලියක් හරි කවුරු හරි. හැබැයි ඒ වගේ ශ්‍රේෂ්ඨ මිනිස්සෙකී මළගෙදරකට ගිහිල්ලා ඔය වගේ බොරු රඟපෑමක් කරන්න තරම් ඔය වගේ මානසිකත්වයක් නැති වැඩක් කරන්න තරම් අඩු මානසිකත්වයෙන් හිතන්න එපා. එකපාරට සිය පාරක් හිතන්න. මම මිස්ටර් එම්.කේ